Welcome everyone. Great to have you all here today. So අදත් ඔබ එක්වී සිටින්නේ HCL ශ්‍රී ලංකා සහ ශොකලාට ආයතනයනි එකතුවෙන් ගෙනෙන IT ශේෂත්‍රය පිළිබඳ ඇල්වක් දක්වන ඔබට මට අපි හැම කෙනෙක්ටම වැදගත් මාතෘකාවක් පිළිබඳව කියන කතා බහක් සමඟ. ඉතින් අද දවස්සේ මොඩරේට් ලෙස ඔබ සමගිකුත් වෙන මම අංජලික විජයකෝන්. IT roles මේ තමයි අද දවසේ අපි සාකච්ඡාවට ගැනීමට සූදානම් වෙන මාතෘකාව. එසේනම් අපි හඳුනගමු අද දවසේ අපගේ සාකච්ඡාවට එකතු වෙන දේශකතුමාලා දෙපළ. Mr. Kasun Dhananjaya Delkota, Chief Technology Officer at Search Global. ඔබතුමාව බොහොම ආදරෙන් පිළිගන්නවා අපගේ සාකච්ඡාවට. ඒ වගේම Mr. Rakshitha M. Rodrigo, Developer, Senior iOS Application Developer and IT Consultant. ඔබතුමාවත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා අපගේ සාකච්ඡාව සමග. ඉතින් IT ඉන්ඩස්ට්‍රි එක කියලා කියන්නේ වර්තමානය තුළ බොහෝම වැදගත් එවගේම ඉතාමත් ඉක්මනින් දියුණු වෙන ක්ෂේත්‍රයක්. So, the IT industry isn't just for coders and programmers. There are countless opportunities for professionals from non-technical backgrounds. ඉතින් අපි ගත්තොත් projects management, business analysis, cyber security policies, digital marketing මේ වගේ traditional IT degree එකක් නැති කෙනෙක්ට වුණා IT industry එක ඇතුලේ job roles ගොඩක් තියෙනවා. ඉතින් මේ ගැන මට වැඩිය හොඳටම අද දවසේ ඔබට කියන්න යන්නේ අපේ දේශකතුමාලා දෙපළ. ඉතින් එහෙනම් අපි යමුවෙමු වැඩි වෙලාවක් ගන්න නැතුවම අපේ කතාවට. ඉතින් අද දවසේ අපගේ ආරම්භන වෙන්නේ ඔබට IT industry එක ඇතුලේ තියෙන non IT roles මොනවද සහ ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔබට ලබා දෙන්න. ඉතින් අපි යමු වෙන අපගේ දේශකතුමාලා වෙත. පළවෙනි ප්‍රශ්නය. මොනවද මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ තියෙන non-IT roles කියලා කියන්නේ? සහ IT ක්ෂේත්‍රය තුළ coding background එකක් අවශ්‍ය නැති key roles මොනවාද? මුලින්ම මම යොමු වෙනවා අපගේ Mr. Kasun Dhananjaya Delkota දේශකතුමන් වෙත. මුලින්ම බොහොම ස්තුතියි චොකලාට ආයතනයට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. ගොඩක් වැදගත් මාතෘකාවක්. මොකද ගොඩක් මිස්කන්සෙප්ෂන්ස් තියෙනවා මේ මගේ මුළු සමාජය ඇතර මේ පිළිබඳව සමාජය කියන ඇතර කමියුනිටි එකේ. අපි non-IT non-IT ඕක කියන්න කලින් ඇත්තරම අපි මුලින්ම අපේ ඉන්ඩස්ට්‍රි එකේ අපි දැනගන්න ඕනේ අපි කරන්න ගොඩක් අය හිතනවා මේක හරි IT කිව්වොත් එක්ක කෝඩින් එහෙම නැත්නම් නෙට්වර්කින් එහෙම නැත්නම් ඩිවයිසස් එක්ක ගනුදෙනු කරන ප්‍රශ්නයක් කියලා ගොඩක් අය එළියෙන් හිතුවට තාම සරලවම කිව්වොත් අපි කරන්නේ මොකක් හරි ප්‍රශ්නයකට විසඳුමක් ලබා දෙන එක. ඒක ප්‍රොබ්ලම් සෝල්විං කියන එක අපි කරන්නේ. right? එතකොට ප්‍රොබ්ලම් සෝල්විං ගත්තොත් ඒක අර හැම වෙලෙම සොලියුෂන් ඩෙවලොපර් කෙනෙකුට නැත්නම් ඉන්ජිනියර් කෙනෙකුටම තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද අපි ප්‍රොබ්ලම් එක සෝල්ව් කරන අපි කරන ප්‍රොජෙක්ට් එකක ස්ටාර්ට් එකේ ඉඳලා එන්ඩ් එකට ගත්තොත් ස්ටේජස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපිට මුලින්ම ගත්තොත් ප්‍රොබ්ලම් එක අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ස්ටේක් හෝල්ඩර්ස්ලාත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. එතකොට මේකෙදි ප්‍රොබ්ලම් එක අයිඩෙන්ටිෆයි කරගෙන එතකොට අපි ඒකේ බවුන්ඩරි එක ඩිෆයින් කරගෙන රික්වයර්මන්ට් හරියට ගැදර් කරගෙන බිස්නස් රික්වයර්මන්ට්ස් අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන සොලියුෂන් එක දෙන්න ඕනේ මොන වගේ ප්‍රශ්නයකද තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා මොකක් සොලියුෂන් එක අපි ඩිසයින් කරන්න හරි නැත්නම් තීරණය කරන්න හරි කලින්. right? එතකොට ඒ ස්ටේජ් එකට එනකන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මෙජොරිටි මේකට ජොයින් වෙන ස්ටේක් හෝල්ඩර්ස්ලා ගොඩක් වෙලාවට non-IT IT අය ඉන්නවා. නමුත් non-IT අපි ගත්තොත් බිස්නස් ඇනලිස්ට්ලා, ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා, ඊට පස්සේ ඉන්ඩස්ට්‍රි ස්පෙෂලිස්ට්ලා ඔය හැමෝම ඔය අවස්ථාවේදී එනවා. ඊට පස්සේ සොලියුෂන් ඩිසයින් ස්ටේජ් එක තියෙනවා. solution design stage එක ගත්තත් non-IT professionals ලා ඉතන ඉන්න. මොකද user experience designers ලා, user experience engineers ලා ඒගොල්ලන්ගේ මේක වෙන solution design එක සහ ඊට පස්සේ technical පැත්තට ඊට පස්සේ ගියොත් architects ලා ඉන්නවා. නමුත් execution එකේදී අපිට ඕන වෙනවා quality assurance engineers නැත්නම් quality engineers ලා. ඊට පස්සේ අවසානයේ යනකොට user acceptance testing ඔය වෙලාවෙදිත් එතකොට කම්ප්ලයන්ස් ස්පෙෂලිස්ට්ලා වුණා, සයිබර් සිකියුරිටි පැත්තේ ස්පෙෂලිස්ට් වුණා, ඩේටා සයන්ටිස්ට්ලා වුණා. ඔය ඔක්කොම අර non IT යට ගොඩක් මන්ට අවතීර්ණ වෙන්න පුළුවන් රෝල්ස්. එතකොට අර
හපු දෙවනි කෑල්ලට කියන දෙවනි ප්‍රශ්නට මේක ආන්සයක් දෙවත්තුත් මොනවද පොපියල රෝල්ස් කෝඩින් බැක්ග්‍රවන්් එක අවශ්‍ය නොවන කියලගත්තු අපි කීපයක් කතා කරන්න ප්‍රධාන වශයෙන් ප්‍රජෙක් මනජස් නතන් පොඩක් මනජස් ලකින එඳ පොඩක් මනජ කෙනෙක් නතම් පොඩක්් ඕන කෙන රෝල් එක ගොඩක් පැදගත් රෝල්ල අපේ මේ ඉන්ඩස්ට්‍රේක තින කොද ගුල්ලන් තමයි ප්‍රඩක්් එකට විෂන් එකක් කෙනෙක ඩිෆයින් කරන්න එකොට ඉංජිනය සත් එක්ක එක කලබරේට් කරලා තමන් ටෙක්නත්තන් කලයින් හෙමනත්තන් අපිට අන්නන ප්‍රඩක්් එක විෂන් එක හරියට ඉංජිනයසගේ ඔලෝට තැමලිම දාදන නත්තන් ඒ විෂන් එකට ටීම එක ඩ්‍රයිව් කරන්න යන වැඩි කරන්න ඇතර ප්‍රඩක්් ඕන ප්‍රඩක්් මනජ ගොඩක් කලා විෂන් එක ඩ්‍රයිව් කරන ඊට පස්සේ ප්‍රජෙක්් මනජ එක කියන රෝල්ලකින් කරන්නේ අපි හරියට ප්ලෑන් කරලා ගෝල් ස්ට්‍රැක් කරගෙන හරි තැනට ටයිම්ලි ඩිලිවරිකට යනවා කියන එක ඉන්ශෝ කරන්න එතකොට ඒ තමතරව රෝස් ගන්න අතින ස්ක්‍රම් මාස්ට වගේ දේවල් අර අප ජයිල් වගේ කන්සෙප්ටයක් හරියට ගෙනගෙන තන් ස්කම් මාස්ට වගේ සටිකේෂන කරල ස්ක්‍රම් මාස්ට රෝල් කරන්න ල ස්ක්‍රම් මාස්ට වගේ රෝල්ස් තිනවද ඔය ප්‍රඩක්න් ප්‍රජෙක්් මනජස් මනජ්මන් කියන එක ඒරිය ඒවගේම දැන් මේ දවස්සල සෑහන ගොඩක් පොපියල රෝල් තම මේ බිස්නසන් ස්ට්‍රටජි නතන් ස්ටටජි කන්සල්ටන්ස් IT කන්සල්ටන්ස් නැත්තන් ඩිජිටල් ට්‍රන්ස්ෆර්මේෂන් ස්පෙශලිස්ට් ප්‍රොසෙස් මැපිං ස්පෙශලිස් කියන රෝල්ස් එතකොට මේගුල්ලන් කරන්නේ අර මුලින්ම වාට රිසෝර් කරන්න බල ඕන ප්‍රශ්නය නත අපි ගවමන් කියලා තන ගවමන් සෙක්ටයක් වගේ හිතනකොට අර කන්ට්‍රීක අපිතමුල් දැ මේ වෙනකොට 2030 විෂන් එක ගොඩක් කන්ට්‍රේස්ල ඩිෆයින් කළ දිනවා එක සෙක්ටස් ඩියුකේෂන් අයිට එහෙම ගත්තා ම තකොට ඒ විෂන් එක අපි තේරුම් අරගටින් ෝල අපි සලූෂන්ස් දෙන්න කලින් ගරේ ඒ විෂන් එකට සලූෂන්ස් ලයින් කරන එක අනිත් රටොල්ලම යන්න කොහොමදික රිසර්ච් කරන එක රිසර්ච් කරලා ඒ රෙස්පෙක්ටව සලූෂන්සෝට යනකොට අර ඒරයා හැම එකක් එක්කම අවබෝධ තියාගන්න මේ අපි ස්ටටජි කියන සෙක්ටක පාවිච්චිකන ඒ ඇතුළේ රෝස් ගණනාවක් තියෙන තුර ස්ටටජිස්ලා කරන්න කොල පොසෙස් සෙස් මැක් කරගෙන පොසෙස් මැපින් කෙලෙක්සයිස දින එක ගොඩක් ලාට පිරිටේල් නත්තන් ඒවගේ ඉන්ඩස්ට්‍රීස්වලට නකට මැෆක්ෂරින් ඉන්ඩස්ට්‍රීස් නකට පොසෙස් මැපින් කර ගොඩක් කොමන්ට් ඒකත් මෝස්ලි නන්නයිට ඒකත් තව වැදගත් ඒරක හිට පස්සේ යක්ස්පිරියන ඩිසයින් නත්තන් UX ඩිසයින් කියල කෙන එතකට ඕනම අර සාමනින් හොඳ ක්‍රියේටිවිට එකක් තියෙන නත්තන්ක ඒවන් ග්‍රෆික් ඩිසයිනස්ට යක්ස්පිරියන්ස් යන කෙනෙක් ට්‍රන්ස්ෆෝර්මෙන්න්න පොඩි ෆට් එකයන් ඉගෙන ගන්න වනි ඒරියස්ටික ටික පස්සේ ඒකත්ගෙන් කෝඩිං අවශ්‍යන කෝඩිං අවශ එයාට තව ඉම්පරු කරගත කෝඩිං සයිඩ ගෙනගත එයට තව ගොඩක් දුරට ඔය හැම ඒරයකම එඩ්වාස්මස් තියෙනවා යන්න පුළුවන් දෙවල ම ඒකර ඔොද ජොබ් ගෙන ගන්න පුළුවන් දෙවල්ලින් කරගන්න පුළුව පසේ ඒවන් සේල්සන් මාර්කටින් එතකොට එච්චාරන් රිකරුටමටල දැන්ගත් හමද ඉන්න අයිට රෙක්රටමන් නැත්තං ලයි ටෙක්නිකල් රෙකරටස් කියල රෝල්ල එකක් තියෙන එතකොට ඒගොල්ලන්ඩත් ෆිල් එකකට ගැන කීස්කල්ස් ටික දැනගෙන මනවද වෙන්න ඕනකලද ප්‍රොෆයිල් ස්ක්‍රීන් කරන විදිිය හරියට ග්‍රාස් කරගන්න පුළුවන්න ඒගොල්ලන්ගත් නෝමල් සාමනින් එච්චාර් රෝල්සල්ට වඩා ගොඩක්ට හයිලි පේට් ඉන්ඩස්ට්‍රීක් එතුට ඒ පැත්තත් තියෙන ඉට පස්සේ අපිකත්තුත් කම්පලයින්ස් ලීගල් සිකරිට තොට මොද කම්පලයින්ස් කත්තුත් දැන් ගොඩක් අපි ඉස්සරහට ඉබෝල් වෙනකොට දැන් ගොඩක් කන්ට්‍රීස්වල IT සෙක්ටකට ගත්තාම කම්පලයින්ස් තියන ජීලිපR වගේ උදාහරනක් එතොට මේකෙදී අර IP රයිස් නැත ලීගල් ඔය සෙක්ට ගැන දැනුවත් තියෙන ගොඩක් අවශ්‍යන ගොද ඩට ප්‍රටක්ෂන් ඔෆිසස්ල නැත ලීගල් කවන්සස්ල IT කම්පලයිස් ඔෆිසස් ලකිල වගේ රෝල්ස් කරනාවක් කන මේ පැත්තරොත් ඉස්රාටයක වැඩිවෙන මොකද මේ තියන එක්සරට ගෝල් වෙන දෙයක්නතම ආටිෆිශල් ඉන්ටෙලිජන්ස් වගේ දේවලින් බල තියෙන ඇඩ්වාන්ස්මන්ට් එකත් එක්ක ගොඩක් මේක ගොඩක් සෙක්ටර්ස්ල ඇතරව අයිට ෆිල්ඩ එකත්තම් ත්‍රෙට්ස් තියෙනවා ඒ නිසා ලීගල් බැග්‍රවන්ඩලින් ලීගල් බන්ඩරිස්ලින් ඒම කවා කරන්නවා ඒ නිසා ඉස්රට ඒ පැත්තත් ලීගල් සයිබ සිකරට නොලෙච්චක ගොඩක් වැදගත්වයනවා ඉටපසේ කස්ටම සපෝස් සපෝට් ඔපරේෂන්ස් එ කස්ටම සපෝට් පැත්තගත්තු ටෙක්නිකල් සේල්ස් කියන රෝල් එක ප්‍රඩක්ටයක් තම ඉගෙනගෙන ප්‍රඩක්ටික ෆීචස් ඉගෙනගෙන ඉගුලන්ට සේල්ස්වලට අවතින්න පුළුවන් හැකයාවක් තියෙනවා පසේ ෆයිනන්ස් ගත්තත්
ඒ පැත්තෙත් තියෙනවා සහ එකන ෆයිනන්සර ෆයිනන්ස් මනජස් ස්පෙසලි IT ස්පෙසිෆික් IT බජෙට් හැඩල් කරන වගේ සයිඩකින් ඒගොලන්ටත් ඇත්තන ඩ්වාන්ස්මන්ස් තියෙනවා තව එකම එක ඒරයක් තියෙනවා සොරිමාගේ ආන්සිකට ගත්තිකරි නොත් කොද මේ සෙක්ටර්ස් මට මතක්කේ නවටික ඔක්කුම්මන් කියගෙන ඩේට ඇනලිටික්ස් ඩේට ඇන් අනලිටික් සොය සයිට් එකෙත් ඇත්තරම අර ටෙක්නිකල් රෝල් එක ඒක කියලා හිතුවට එතන පුඩි අර ෆයින් ලයින් ඇතින ොද ඩේට ඇනලිස් ලගේ ස්ටාර්ට් එකට ඇත්තරම ඩේට ඇනලිස්ට සමහරන නොන් ටෙක්නිකල් ඩේට ඇනලිස්ලා ගොද ඒගොල්ලන් එන්නේ විතනක මැතමටික්ස් එතකොට අපි කොමස් වගේ ස්ට්‍රීම් සඩිගෙනයට මේ පැත්තර එන්න ගොඩක් පාසගෙන ප්‍රබවිලිට වගේ අර බේස් කන්සෙප් නැත්තං ස්ටටිස්ටික්ස් වගේ සයිඩ්ලිගෙන කට්ටියට ඩේට ඇනලිස් කෙනෙක් නැත්තං ඩේට ඇනලිසිස් ඩේට සයින්ටිස් කෙනෙක් වෙන්න තියෙන ඉඩක් සෑහන තියනපු දෙගොල්ලන්ට ඒ පැත්තර ඉක්මට අවතීරණ වෙලා එතිනින් හට ඉගෙන ගන්න ටෙක්නෝජිස්ටික් තින ඒටික ගෙනගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙන එතකොට ඒගොල්ලන් නැත ඒවගේ බිස්නස් ඉන්ටෙලිජන් නතම් බිය ඇනලිස්ට් කියන රෝල් එකත් තියෙන ඒවගේ අර ඒ සයිඩ්ගෙන යන්න පුළන් බන්දැන් දැට මහන රෝල් සෙක්ටර්ස් හතාටක්ම කිව්වා එතකොට ඔය හැම එකක් ඇත්තම කෝඩිං අවශ්‍ය නැති ඒරයා සමයි මේ ෆිල්ඩකට අවතිරණ වෙන්න මම හිතන්නේ ඒක ආන්සයක් තිට මමතන තෘපිවතන්න ඇතික අපිට අහ ප්‍රශ්නය හොඳටම පැහැදිලික් වුණා දේශකතුමනි අපි දැන්ගම් වෙන මිට. රක්ෂිත එම් රත්‍රිකෝ ඔබතුමන්න එක මංහිතන්නේ මේ කසුන් ඇතරම සෑහින්ඩ කියන බ්‍රෝඩ් ආන්ස එකක් දුන්නා ගොඩත් දුරට හැම එකම කව වෙනවා මම ඒකට යමක් එකතු කරන්න හිතුවොත් මට කියන්න තියෙන්නේ කසුන් කියපු දේවල් එක්කම මට සමර එකක් විදිට ඔන්නන් කියන්න පුළුවන් ආයත් ඒටිකම ලයි බේසිකලි කැනේ මුලින් අපි තේරුම් ගත්තොත් මොකක්ද මේ නන්නයිට ප්‍රොෆිෂන් එකක් කියන්නේ IT ප්‍රොෆිෂන් එකක් කියන්න මොකක්ද කිව්වොත් ඒක ගොඩක් පැහැදිලි වෙනවා රීසන් එක අපි IT ප්‍රොෆිෂන් කෙනෙක් කියන්නේ අනිවාර්යෙන් ඒ ප්‍රොෆිෂනල්ට තියෙන්න ඕන ටෙක්නිකල් සටිෆිකේෂන් එකක් කම්පියුටර් සයින්ස් හරි ඉන්ෆර්මේෂන් ටෙක්නෝලොජි හරි ඒ වගේ කියන්නේ ගොඩක් වෙලාවට අපි දකින්නේ ප්‍රෝග්‍රෑමින් සොෆ්ට්වෙයාර් එන්ජිනියරින් ඩේටාබේස් මැනේජ්මන්ට් IT ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඒ වගේ සයිට් එකට එතකොට අනිත් ඔක්කෝම ෆිල්් අපි දකින අනිත් හැමදේම අයිති වෙන්නේ නන්නයිට ප්‍රොෆිෂනල්ස්ල යටතට ඉතිං ඒක ඇත්තරම කසුන් කිව්වාගේ මාරම ප්‍රෝඩ් ඒරිය එකක් IT සෙක්ට එකත් දැන් ලොකු කියන්නේ මාර්ම වාස්ට් වර්ල් එකක් වීගනෙන්නේ ඉතිං අර හැම ෆිල් එකටම IT ඉන්ටර්ග්‍රේට් වෙද්දී ඒ හැම ෆිල් එකටම අර IT ප්‍රොෆිෂනල්ස්ලට එක්ස්පිරියන්ස් එක නැති නිසා අනිවාර්යෙන් ඩොමන් රිලේටඩ් එක්ස්පර්ටස් තියෙන කට්ටියව අනිවාර්යෙන් IT මේ ෆිල්් එකට ඕනේ ඉතිං අර අතර කසුන් කිපු විදිටම software development life cycle එකට කියන requirement gathering phase එකකින් තම්ම software එක deliver කරනකම්ම ඒ එක stage වලට ඒ කියන්නේ අයිකෝ IT හරි IT product එක හරි එහෙම නැත්නම් IT service එක හරි ඒක අදාළ customer deliver කරන්න ඒකේ තියෙන product quality එක එහෙම නැත්නම් ඒකේ validity එක අනිවාර්යෙන් improve කරන්න මේ non IT professionals ලගේ help එක ඕනේ මම හිතන්නේ ඒක තමයි මට කියන්න තියෙන්නේ අනිත් හැමදේම කසුන් කවර් කරන්න දැන් අපි කතා කරා මොනවද non IT roles මේ IT ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ගැන අපිට හොඳම අවබෝධයක් ලැබුණා මේ කතා බහ ඇතුලේ ඉතින් දැන් මට අහන්න හිතුණා දැන් අපි non IT roles ගොඩක් ගැන කතා කරානේ මේ අතරින් IT ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ වැඩිම පිළිගැනීමක් තියෙන ජොබ් සෙක්ටර්ස් නැත්නම් ඉන්ඩස්ට්‍රීස් මොනවද මේ non IT කරියර් එකක් ඩෙවලොප් කරන කෙනෙක්ට ඇතුල් වෙන්න පුළුවන් මිස්ටර් කසුන් මෙමයි ජොබ් සෙක්ටර්ස් නැත ඉන්ඩස්ට්‍රීස් කිවම මං හිතනවා අදහස් කරන්නේ එකන අපිත් මුද හලක් මනිෆක්ෂරින් ඉසන් ඉන්ඩස්ට්‍රේ වගේ මං ඉන්ඩස්ට්‍රීස් තැන් ඒවගේ අපේර බූමිං නැතම් මේ දසර ලිමාන්ලක වැඩි නැතන් IT සලූෂන්සල දිමාන්්ඩක වැඩි ගොඩක් ඉක්පන ට්‍රන්ස්ෆෝර්මන් ඒරියස් කීපෙක්ත නයිටිකවම කියන්න නමුත් මම හිතනවා
හයිඩිමාන් ජොබ් සෙක්ටර්ස් නැත්තං රෝල්ස් ගත්තහම අපි ඔයා මම ඉස්සල්ල ආපු ප්‍රශ්නයුත් එක සෑහන්ට කව කර නමුත් රෝල්ස් කීපයක් මම කිවත් ගොඩක් ටිමාන්ඩක තියෙන අර මම ඔලිම කිව්වර බිස්නස් ස්ට්‍රටජියන් කන්සල්ටිං නැතන් IT කන්සල්ටන්ස්ලා නැත්තං ප්‍රොසෙස් මැපිං ස්පෙශලිස්ලා ඇනලිස්ලා ඒගුල්ලන්ට සෑහනල කුඩිමාන්න බිස්නස් ඉවන් බිස්නස් ඇනලිස්ට අර කන්වේශනල් බිස්නස් ඇනලිස්ට් ඕල්ල කනෙමයි නමුත් අර ස්ටටජි එකත් එක් ප්‍රවයිඩ් කරන්න පුළුවන් බිස්නස් ඇනලිස්ට ඉන්න හයිලි බේට් හයිලි ඩිමාන්ඩිං දෙගුලන්ට IT සලූෂන් එකක් තේරුම් ගන්න පුළුවන් තම් යට බැක්ග්‍රවන්් එක තේරුම් ගැන ගැනීම හැකියාව එක්කම අර බිස්නස් එකක තියෙන ගොක්කෝල්සේ තේරුම් ගැනීම හැකියාවත් සෑහන්න තියෙන ඒක සෑහනිමාන් ටස ප්‍රජෙක් මනජ්මන් තම් ප්‍රඩක්් ඕනස් ප්‍රජෙක් මනජස් කෙනෙකත් එවඩිමාන ඒ ඉස්සට සෑන කාලකිනලයික ඩිමාන්්ඩක තිබුණ එකක් තවමත් ඒ ඩිමාන්ඩ එකම අඩු වෙලා කියල පේන නැහැ ඊට පස්සේ පිස්සරහ ගෙන හිතුවත් කම්පලයන්ස් නැත රිස්ක් ලීගල් ගැන ඔය අපිකත් ලීගල් කවන්සල් නැතන් සයිබ සිකරට සයිඩිං තුත් කම්පලයින්ස් ෝෆිසර්ස්ලා ඩේට ප්‍රටක්ෂන් ෆිසස්ලා කෙනෙක ගොඩක් ඕගනයිසේෂන්සු දැන් අලුතින් ඉන්ට්‍රඩියසන රෝල්ල එකක් කලා තින අම්පද මේ ත්‍රෙට් මැප් එකේ තියෙන එක්ස්පෑන්ෂන් එකත් එක්ක අපි ඕනිකන් ලර කැස්පර්ස් කයි ත්‍රෙට් මැප් කරගෙන බැලුවත් අර පෙයි රියල් ටයිම් කොච්චර ත්‍රෙට්ස් every second every millisecond කොච්චර ත්‍රෙට්ස් බර්ල්වයිඩ් එනවද නැත්තම් මේ රට හැකර්ස්ලා වෙන්න පුළුවන් ඒ වගේ බොත්ස්ලා වෙන්න පුළුවන් ඒ වගේ ත්‍රෙට්ස් එනවා නමුත් ඒවත් එක්ක ඩේටා ප්‍රොටෙක්ෂන් කියන එක ගොඩක් ඉම්පෝර්ටන්ට් වෙනවා මම කිව්වත් ඒ නිසා ඒ පැත්තත් ගොඩක් ඉස්සරහට ඩිමාන්ඩින් මොකද ඒගොල්ලන්ගේ මේගොල්ලන්ගේ තියෙන ඩිෆරෙන්ෂියේෂන් එක මේගොල්ලන් අර ඩේටා නැත්තම් IT කෙනෙක්ගේ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකත් එක්ක තමයි ඇතුළට එන්නේ ලීගල් බෑග්ග්‍රවුන්ඩ් එකකුත් එක්ක. ඒකකොට සෑහෙන ඩිමාන්ඩින් ඒ වගේම ඉන්ඩස්ට්‍රි එකේ තියෙන කම්පිටිෂන් එක වැඩි වෙනවත් එක්කම ප්‍රොඩක්ට්ස් නැත්තම් සර්විස් මිනිස්සු අතර නැත්තම් ක්ලයන්ට්ස්ලා කස්ටමර් සක්සස් නැත්තම් ක්ලයන්ට්ස්ලා වින් කරන එක සර්විසස් ඇත්තටම සෙල් කරගන්න එක සෑහෙනවා චැලෙන්ජින් ගොඩක් වෙලාවට. ඒ නිසා සේල්ස් ටෙක්නිකල් සේල්ස් මාර්කටිං සොලියුෂන්ස් ආකිටෙක්චර් වගේ සයිට්ස් වල ඒ වගේ රෝල්ස් ගුත් සෑහෙන ඩිමාන්ඩින්. ඒ වගේම අනිත් එක ලංකා විශේෂයෙන්ම ගත්තොත් අපිට සෑහෙන චැලෙන්ජයක් වෙලා තියෙන දේ තමයි හරි අපි හොයන ග්‍රේඩ් එකේ ස්කිල්ඩ් එම්ප්ලොයිස් ලබා ගන්න. නැත්තම් IT හෙඩ් හන්ටිං නැත්තම් ටෙක්නිකල් රික්‍රූටර්ස් වගේ පැත්ත මොකද ඒ සයිඩ් එකත් හයිලි ඩිමාන්ඩිං වෙලා තියෙන හරියට එකන හරි රික්වමස අන්ඩස්ටෑන්ඩිං කරගෙන හරි ඔද නිකන් කැන්ඩිඩේස්ලා ෆ්ලඩ් කරලාඩක් නෑ අපිට අර බලන්න හැමලෙම අපි පැත් ෆිසින්සි තුව නිසා ගොඩක් ස්කිල්ඩ් හෙඩ් හන්ටර්ස් වනත ස්කිල්ඩ් ටෙක්නිකල් රිකරටස්ලා කියන පැත් අපි ඇත්තරම ගොඩක් ඒගොල්ලන්වත් එක්ස්පෙක් කරනවා ඉන්ඩස්ට්‍රේ එකේ ඕහෝගේ කීපයක් මට තිනම් මතිතන්නේ කවද රක්ෂිත තැඩ් කරයි මේකට මට මිස්සුන දෙවල් තියෙනවා ඕවා ටිකගත්තොත් අපිට ජොබ් සෙක්ටර්ස් නත්තං කරියස් කියන එක ගන්න පුළුවන් ඉන්ඩස්ට්‍රීස් ගත්තොත් මම හිතනා නැංවා හපු පලවෙනි පාට්ටකට මම හිතන ඉස්සරහට අර දැනට අපි තියෙනය බලොත් ගවමන්ට් නැත්තං පබ්ලික් සෙක්ට එකේ තියෙන රික්වම සෑහන වැඩි මොකද ගොඩක් කන්ට්‍රීස් මේ වෙලාවේදී අර ඩිජිටල් ට්‍රන්ස්ෆෝමේෂන් එක ෆේස් එකේ ඉන්න සමහර සමහර කන්ට්‍රීස් ගොඩක් ලැගින් බිහයින්ඩ් ගොඩක් ලැගින් තාම ඒකට තාම අවතීර්ණ වෙනවා විතරයි නම් සමහර කන්ට්‍රීස් ස්ටෙප්ස් අරන් තියෙනවා නමුත් ගවර්න්මන්ට් සෙක්ටර් එකේ ඔපචුනිටිස් ගොඩක් තියෙනවා මොකද ඒකෙදි ගොඩක් වෙලාවට කම්පනීස් වලට නැත්නම් ස්ටාර්ට්අප්ස් වලට කම්පනීස් වලට සෑහෙන ඔපචුනිටිස් තියෙනවා ගවර්න්මන්ට් එකට සර්ව් කරන්න ඊවන් අපි කන්ට්‍රීස් කීප එකම ගවර්න්මන්ට් සෙක්ටර් වැඩ කරනවා මොකද එතනදී අර ට්‍රන්ස්ෆෝමේෂන් එකත් එක්ක හැම පැත්තෙම සොලියුෂනින් වලට ඕපන් වෙලා තිනවා ඒ සෙක්ටර් එක. ඒ වගේම හැමදාමත් තිබුණා ෆයින්ටෙක් කියන ඉන්ඩස්ට්‍රි එක සෑහෙන කාලයක් ඇවිල්ලා නමුත් ස්ටිල් ගොඩක් ඉක්මනට වේගින් ඉවෝල් වෙන ඉන්ඩස්ට්‍රි එකක්. ඒ වගේම හෙල්ත් කෙයාර් නැත්නම් හෙල්ත් ටෙක් ඒකත් තවත් ඒ වගේ ඉන්ඩස්ට්‍රි එකක්. රිටේල් වගේ ඉන්ඩස්ට්‍රීස් එකත් දැන් සෑහෙන මැචුර් වෙලා තියෙන්නේ. නමුත් ස්ටිල් රිටේල් කියන එකත් තවමත් සෑහෙන ලොකු තැනක තියෙනවා ඉන්ඩස්ට්‍රීස් වලින් ගත්තොත්. ඊට පස්සේ එන්ටර්ටේන්මන්ට් එඩියුකේෂන් වගේ සෙක්ටර්ස් උත් හැමදාම ඉවෝල්විං අපේ ෆීල්ඩ් එකේ.
එතකොට ඉන්ඩස්ට්‍රීස් විදිහට ගත්තොත් මම හිතනවා ඕවගේ ඉන්ඩස්ට්‍රීස් සෑහෙන වැදගත් කියලා. ලක්ෂිත මොනවද කන්දිලා? රක්ෂිත මං හිතන්නේ ඉන්ඩස්ට්‍රීස් විදියට ගත්ත හම කිව වගේම කියන්නේ ෆින්ටෙක් කලින් ඉදම්මත් තිබ්බයි වුණට දැනුත් සෑහින්ඩ ඩිමාන්් එකක් තියෙනවා කියන්නේ ස්පේශලි ස්ටොක් මාකට එක්ස්පෑන්් කරද්දී කොල්ලන්ගේ ට්‍රේඩිම් පලටෆෝර්ම්ස් ඊට පස් ඉන්ස්ටම් පලටෆෝර්ම් ඒවත් එක්ක ෆින්ටෙක් එකෙත් හයි ඩිමාන්් එකක් තියෙනවා ඊට පස්සේ හෙල්කයා සෙක්ට එක ස්පේශලි දැන් මේ AI බූම් එකත් එක්ක හෙල්කෑ සෙක්ට එකට ලයි හෙවිලි ඉන්ටර්වේට් කරනවා AI ලයි කියෝස් හන්ඩ ඊට පස්සේ කොහොමද වයිරස් මැනිපුලේට් කරන්න ඔය වගේ තින් හෙල්කෑ සෙක්ට එකත් හම මේ දවස්සල නන්න IT ප්‍රොෆිෂනස්ලට සෑහන් ඩිල්මත්ති නම්පද IT මොඩල් ස්ට්‍රේන් කරන්න සොරි AI මොඩල් ස්ට්‍රේන් කරන්න IT ප්‍රොෆිෂනස්ලට විතරක් බැහැ එකට ඇත්තරම එක්ස්පටිස් ලෝන මෙඩිකල් සයිඩ් එක ඉතිං මේ දවස්සල එකට අමාරුම ඉල්ලුමත් තියෙනවා මාර්ම ඩිමාන්්ඩ එකක් ඊට පස්සේ කසන් කිව මක්දනය හෙල්කය සෙක්ටකට පස් මහිතන ඒකොමස් කියනද මට රිටල් ඒ සයිඩ් එක ඒකොමස් අද වෙදි ඩිජිටල් මාර්කටිං ඒකොමස් නැතුව බැරි දෙයක් වෙලා තියෙනම හැමදේටම පොඩි වෙබ්සයිට් එකක් හැදුවත් ඒකටත් අද ඩිජිටල් මාර්කටිං නැතුවම බැරි දෙයක් SEO search engine optimization ඒ වගේ ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එක ඕන්න හැ ඕන කෙනෙට සොෆ්ටවර් ප්‍රොඩක්ට් එක සෝෂල් මීඩියා ප්ලට්ෆෝර්ම් එක යුස් කරගන්න නොලෙජ් එක ගේන් කරගන්න විතරයි ඕනේ ඒකත් එක්ක සෑහන දෙයක් කරගන්න පුළුවන් ඊට පස්සේ සයිබර් සිකියුරිටි සයිඩ් එක ඒක කියවුණා මේ කම්ප්ලයන්සස් ඊට පස්සේ සිකියුරිටි සයිඩ් එක මොකද මම කලෝස්ලි වැඩ කරන්නේ කියන්නේ මම කලින් වැඩ කරේ හෙල්කයා හොස්පිටල් චැනික සොෆ්ට ඩියලමට එක එතකොට හිපා කම්පලයින්සස් ඒ වගේ ඇතරම අපේ කම්පලයින්සස් තන්න ඇති නිසා අපිට අවට්සෝස් කරන්න වුණා ඒ වගේ වෙනම කන්සල්ටිං ෆර්ම එකට ඒකට ස්පේෂලයිස්ලයින්න කම්පලයින්ස සිතිං ඒවා මාර්ම හයිලි ඩිමාන්ඩඩ් ස්පේෂලි මේ වෙලාවේ ඊට පස්සේ ERP සිස්ටම් ඒකත් ඒ කාලින්දන් තියෙනව වුණාට මංහිතන්න එක රිපලස් කරන්න ළඟදී සිස්ටම් මේ කියලා ඊට පස්සේ කන්සල්ටිං ෆර්ම්ස් ඉන්කලඩින් කම්පලයින්සස් අනිත් කන්සල්ටිං ලයි ලීගල් එහෙම නැත්තං අපි ගතොත් ෆාමිං ඉන්ඩස්ට්‍රිය එක හයි රෙවලූෂනයිස් කරනවා එක්සම්පල් එකක් විදියට ම මේ ළඟදි දැක්ක එගොලෝ ඉමේජ් පොසින් යස් කරලා ලේසවලින් මේ වීඩ්සේ කියැනෙ වල් පැල එගොල්ලෝ එලිමිනේට් කරනවා ඉතින් ඒ වගේ ඩ්‍රයිවස් ලගේ ඉඳලා ෆාමස් ලගේ ඉඳලා මාරම කැන නන්නයිට පොෆිෂනස් ලගේ කන්සල්ටේෂන් එක ඕන වෙලා තියෙනවා ඉතින් ඒ වගේ කන්සල්ටිං ෆර්ම්සල්ට ඊට පස් එඩියුකේෂන් කිව්වා ඊට පස්සේ ඩිජිටල් ටුවන් එක ගවමන් ට්‍රන්ස්ෆෝර්ම් වෙනවා ඒකත් කියවුණ මහිතන්නේ හරි ඒටික තමයි දැන් අපේ කතාබහ ගොඩක් උණුසුම් කතාබහක් කියලා තියෙන. ඒ කියන්නේ අපි ගොඩක් දේවල් يعني අපේ ආයික ඉන්ඩස්ට්‍රි එකට අලුතෙන්ම එන්න බලාගෙන ඉන්න කෙනෙක් අද දවසේ හුම්කම් දෙනවා නා ඒ කෙනාට තේරුම් ගන්න පුළුවන් එයා ඩිවෙලොප් කරන්න ඕනේ මොන වගේ පැතිදයක් හිතන්න ඕනේ මොන වගේ කැරියර්ස් ගැනද අලුත් දේවල් ඒ වගේ ගොඩක් දේවල් මේ වෙද්දිත් අපි කතා බහ කරා. ඉතින් දැන් අපි දන්නවා ජොබ් රෝල් එකකදී කෙනෙක්ව හයර් කරද්දී කෙනෙක්ට තියෙන්න ඕන ස්කිල්ස් තියෙනවා එයා ඩිවෙලොප් කරලා ඉන්න ඕන දේවල් තියෙනවානේ. ඒ විදිහට ටෙක්නිකල් ඩිග්‍රී එකක් නැති කෙනෙක් IT ඉන්ඩස්ට්‍රි එකට එන්න බලාගෙන ඉන්නවා නා. එහෙම කෙනෙක්ට තමන් තුළ වඩාත්ම දියුණු කරන්න ඕන essential skills මොනවාද ඔබ දකින විදියට? මිස්ටර් අක්ෂිත මුලින්ම මම දකින්නේ ඒගොල්ලෝ ෆැමිලිය වෙන්න ඕනේ ටෙක්නිකල් ලිටරසි එක ඒගොල්ලන්ට තියෙන්න ඕනේ කියන්නේ ඒක ඕනම දෙයකට පොදුයි. දැන් මම IT ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් විදියට මම දන්නේ නැහැ for an example බැංක් එකකට හරි ගියොත් එහෙම නැත්නම් ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන් එකකට ගියොත් ඒගොල්ලෝ කතා කරන්න තියෙන්නේ ඒක same thing IT ඉන්ඩස්ට්‍රි එකට එනවා නම් වෙන ප්‍රොෆෙෂන් එකක ඉන්න කෙනෙක් අනිවාර්යෙන් දැනගන්න ඕන දෙයක් තමයි
අපේ තියෙන මොනාද ටෙක්නිකල් කීවර්ඩ් ජාගන්ස් මොනාද තියෙන කන්සෙප්ස් එතකොට ඒගැන කෝඩින් දැනගන්න ඕන්න බට මොකක් ඇටලිස්ට සොෆ්ටෑ ඩිවලප් කරන පොසෙස් එක ඒගැන කම්පනිය ජොයින කම්පනික සොෆ්ටෑ ඩිවලමන් කම්පනිය එකක් නම් හෙම නැත්තං ගොඩක් කලාවට තව තියෙනවා IT ෆිල්ඩ් එකේ සොෆ්ටෑ එකත් එක්කම යන එකත් තමයි හඩ ඩිවලපමන්ට එකැන සර්කිට ඩිවලමට එතකොට කොහොමදේ පොසෙස් එක වෙන්නේ ඒ ගැන අවබෝධයක් තියෙන්න්න ඕනේ ඊට පස්සේ හදාගන්න ඕනි ස්කිල්ල එකත් තමයි ප්‍රජෙක්් මනේජ්මන්ට් සටිෆිකේෂන්ස් තියෙනවා වෙනම කරන්න IT ප්‍රජෙක්් මනේජ්මන්ට් වලට ඊට පස්සේ දැනගන්න ඕනේ කොහොමද සොෆ්ටෑ ප්‍රජෙක්් එකක් හරි මනතන් IT සෙක්ට එක තියෙන ප්‍රජෙක්් එකක් එක්ක කොහොමද ටයිම්ලයින් මනේජ් කරන්නේ කොහොමද රිසෝස් කෝඩිනේට් කරන්න ඒ වගේ දේවල් මේ ප්‍රජෙක්් මනේජ්මන්ට් එක ඒකොලන්ට ස්කිල්ල එක හදාගන්න ඕනේ අනිත් එක මම දකින්නේ බිස්නස් ඇනලිසිස් ඒ කට්ටිය එකනේ ඒක වෙනම රෝල් එකක් ඒක ටාගට් කරනවන බිස්නස් ඇනලිසිස් ඒගොල්ලෝ මංහිතන්නේ ගොඩක් වෙලාවට බිස්නස කැන ඇලිසිස් කෙනෙක්ගේ රෝල් එක වෙන්නේ දැන් තේරවන ටෙක්නිකල් ටීම් එකකයි ඊට පස්සේ අනි ස්ටෙක් හෝල්ටස් ලබිගත් හමින් වෙස්ටස් ලගින්දලා කලයින්ස් ලට වෙනක අනිත් එම්පලොයිස්ලා නන් අයිට ටීම්ස් එක මේ තියෙන ගැප් එක අඩුවෙන විදියට ඒ කට්ටිය ඇත්තරම වැඩ කරන්න ඕන ඉතින් මේකටර්ම කලින් කිව් වගේ ටෙක්නිකල් ලිටරසි එක තියෙන්න්නත් ඕනේ අනිත් කට්ටියට කමිනිකේට් කරන්න ඒකට ඇබිලිට එක තියෙන්න්නත් ඕනේ එතකොට හොඳ කමිනිකේෂන් ස්කිල් එකක් ඊට පස්සේ විශුවල් තිංකින් එකක් හදාගන්න ඕනේ ඕන් විශුවල් රීපසන්ටේෂන් එයා හිතනදේ නේ ෆලෝචාට් එකක් හරි එහම නැත්තං වෙන ඩයිග්‍රෑම්ම හරි ඇදලා අනිත් කට්ටියට එක ප්‍රසන්ට් කරන්න ප්‍රසන්ටේෂන් ස්කිල්ස් ඒ වගේ තියෙන්න්න ඕනේ ඊට පස්සේ කසන් පටන්ගත්දිම කිව්වා අපි කරන්න ඇත්තරම ප්‍රොබ්ලම් එකක් සොල් කරන එකක්නේ ඉතින් හොද ප්‍රොබ්ලම් සොල්විං ස්කිල්ල එකක් තියෙන්න්න ඕනේ අනිවාරෙන් මහිතන එක අයිට ඉන්ඩස්ට්‍රේකට විතරක් නෙමයි අනි ඕන ඉන්ඩස්ට්‍රේකට හෙමයි බට ස්පේශලි අයිට ඉන්ඩස්ට්‍රේ අපි සොෆ්ට එකක් කියල කියන්න ඇතරම රියල් බඩ් මක්හරි තියෙන ප්‍රොබ්ලම් එකට සොල්විෂන් එක හදන එක ඉතිං අපි හදාගන්නවන් ප්‍රොබ්ලම් සොල්විං ස්කිල්ල එක කොහොමද ඒක අපි ප්‍රශ්නයක් දැක්හම ඒක කොහොමද අපි ඒක ඇපරෝච් කරන්නේ ඊට පස්සේ කොහොමද ඒක සිස්ටමටිකලි ලොජිකලි කොහොමද ඒකට සොලූෂන් එක අපි බිල්ඩ් කරන්නේ ඒ වගේ දේවල් ඊට පස්සේ තව දෙයක් තමයි බංගර කලින් කිව් වගේ ඩිජිටල් මාර්කටිං එක්සාම්පල් එකේදී ප්‍රෝග්‍රමින් දැනගන්න නැහැ බට ඇටලිස්ට් යස් කරන සොෆ්ටයස් කොහොමද යස් කරන්න මොනාද තියෙන ෆීචස් ඒ වගේ නොලෙච්ච එකක් තියෙන්න්න ඕනේ තව ඩේට ඇන්ලටික් පැත්ත ගැන කියනවන එකන ඇතරම කෝඩ් කරලා ඩේට ඇන්ලටික් කරන්න ඕන්න හැ බට ඇටලිස්ට බේසික් නොලෙජ් එකක් තියෙනවන මොක්කර ස්පෙඩ් ෂීට් සොෆ්ට එකක් එක්සම්පල් ලක ර මේ මක්සෝ් ටෙක්සල් වගේ එකක් යස් කරලා කොහොමද මේ ඩේට ෂීට් එකක් ගැන මොනහරි කොළම්මොද තියෙන වැලුව එකක් දුන්නහම කොහොමද ඒක ප්‍රොසෙස් කරන්න කොහොමද ටෝටල් එක් ගන්න කොහොමද ග්‍රාෆ් එකක් ජනරේට් කරන්න ඒ වගේ කියන බේසික් සොෆ්ට එකක් යස් කරන අන්ඩස්ටෑන්ඩිං එකවත් ඇටලිස්ට හදාගන්න ඕන ඒවා මහිතනවර ඒගොලන්ගේ ලිටරසි එකට ස්කිල්ල එකට ඒක තියෙනක හොඳයි කියලා මම පර්සන්ලි හිතෙනවා අනිත් එක හැමතිස්සම අපි ඒකැනෙ මේ අයිට ඉන්ඩස්ට්‍රිය එක හැම තප්පරේම අලුත් දෙයක් එෙනවා ඉතිං ඒ අලුත්තේට ඇඩප්ටවෙන්න ඒක මංහිතන්නේ ලර්නිංකව එක කවදක්වත් අයිට ඉන්ඩස්ට්‍රිය එක ඉවරයක් වෙන්න හැ හැම මෝමට් එකම අලුත් දෙයක් එෙනවා තියෙන පරණයව ඩිපිකේට්ෙනවා ඒක හින්දාර ඒක හයිලි වොල්ටයිල් මේ ඉන්ඩස්ට්‍රිය එකේ තියෙන ටෙක්නොලජීස් ඒ වගේම ඉවෝල් වෙනවා රැපිඩ්ලි ඒකට රෙඩිවෙන්න ඕනේ ඒකට මයින් සෙට් එක හදාගන්න ඕනි කියලා මට හිතනවා එක එසෙන්ශල් ස්කිල් එක අනිත් එක හිතන්න IT සෙක්ට එක ගත්ත හමත් ඒක ලොකු බ්‍රෝඩ් ඉන්ඩස්ට්‍රිය එකක් එතකොට බට ජොයින් වෙන කම්පැනිය එක ස්පෙසිෆිකලි එක කැනෙ ඉන්ඩස්ට්‍රීස් කීපයක් සමහරලාවට ටච් කරන්නේ මංහිතන්න ඔක්කෝම කරන කම්පැනිස් තියෙනවා කියලා බට ස්පෙසිටිකල ගොල්ලෝ සෙලෙට් කරගෙන එක්සම්පල එකක් දිට ම කලින් වැඩ කරපු එක කොල්ල ස්පේශලයිසලා ඉන්න මෙඩිකල් සෙක්ට මත හෙල්කෑ සෙක්ට එකට සොෆ්ටෑ ඩිවලප් කරන්න එතකොට දැන් ඒකට ජොයින් වෙන නන්න අයිට කෙනෙක් ඇත්තරම ටාගට් කරන්න ඕනේ එයාගේ එක්ස්පටිස් වෙන්න ඕන එතකොට මෙඩිකල් සෙක්ට එකේ තියෙන රම කලින්කි වගේ කම්පලයින්සස් එහම නැත්තන් ඒ සෙක්ට එක අපිහිතමෝ
නස් ප්‍රක්ටිෂන කෙනෙක් නම් ඒක කොහොම ලිකවමට යස් කරන්න ඒ වගේ නොලෙජ් එකක් තියෙන කෙනෙක් තම යන්න ඒ වගේ කියන්නේ හැමතිස්සෙම එගොලන්ගේ කැමති ස්කිල් එක හිම නැත්තන් ඒගොල්ලන්ගේ කොලිෆිකේෂන් හදාගන්න එක හොඳ ඉන්ඩෙප් කොලිෆිකේෂන් එක ඒගොල්ලෝ ඒක ප්‍රූ කරන්න ඕනේ ඒක තමයි කසන්ට මොනාද මට විස්සනේ අවදම රක්ෂිත මෝස්ටලි ගොඩක් දෙයකන ඔල්මෝ ඔක්කුම කව කරවා මිතන විස්සන දෙයක් නැක් නැති දරවුණු නමුත් මම දෙම කියන්නම මගේ පැත්තෙන් දැන් අපි අයිට නොන්න අයිට කෙනෙ අයිට ඉන්ඩස්ට්‍රික ඩොක්ට ඇම්බලේම ඉන්ඩස්ට්‍රීක යාට කරියලඩ එකක උඩට යන්න නැත්තන් යාට ට්‍රන්ස්ෆෝර්ම් වෙන්න එයා බලන්නන යට කොතනද හයිලයිට් එන්න පුළුවන් කෙනෙ රයි මම හිතනවා ගොඩත් තැන්වලදි මම දැකු දෙයක් අප ඉන්ඩස්ට්‍රිකේදී අර එහෙම කෙනෙකුට ශයින්වෙන්ඩ තියෙන හොඳම තැනත්තම අපි දැන් අපි පොසිෂන් කරගන්න ඕනේ අර දැන් ටෙක්නෝලජි අපි ටෙක්නෝජි පැත්තකතු ටෙක්නෝජි එක්ස්පර්ට්ස් ඉන්න යි හැබැයි ගොඩක් ටෙක්නෝලජිස් එක්ස්පර්ස්ලා 70-80 අතර ප්‍රමාණයක් කියන අපි නිතර දකින දෙයක් තමයි ඒගොල්ලන්ට අර බිස්නස් නීඩ්ස් ඇන්ඩ් ටෙක්නෝලජි මැප් කරගන්නවා කෙනෙක සමහරලාට ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් අය හිතනවා සමහර කෙනෙක් හිතන්න පුළුවන් හරි මම ඉස්සෙල්ලම යා මුලින්ම ප්‍රශ්න තේරුම් ගන්නත් කලින් මම මෙන්න මේ ටෙක්නෝලොජි යූස් කරන මේ ප්‍රොජෙක්ට් එකට නැත්නම් මේ වැඩේ සෝල්ව් කරන්න කියලා එහෙම යන කට්ටිය ඉන්නවා. මොකද අර කිසිම බිස්නස් නීඩ් එකක් නැත්නම් සමහරලාට අපිට හරිම සරල සොලියුෂන් එකක් වෙන්න පුළුවන් ටෙක්නෝලොජි පැත්තෙන් ගත්තොත් සරල විදියට විසඳන්න පුළුවන් ප්‍රශ්නයකට සමහරලාට අර රොකට් එන්ජින් එකක් හයි කරනවා වගේ වැඩක් කරලා ඉතාලම කම්ප්ලෙක්ස් වැඩක් කරලා රයිට් එහෙම කරන්න අවශ්‍ය නැහැ. එතකොට අර මෙතන තියෙන ගැප් එක නැත්නම් බිස්නස් නීඩ් එකේ ටෙක්නොලොජි එක සයිඩ් එකේ තියෙන ගැප් එක ඒ අන්ඩර්ස්ටෑන්ඩින් ගැප් එක බ්‍රිජ් කරන එක තමයි non IT කෙනෙකුට ෂයින් වෙන්න පුළුවන් හොඳම තැන් වෙන එකක්. එතකොට අර රක්ෂිත කතා කරා ගොඩක් soft skills පැත්ත කතා කරා basically කොච්චර හොඳට තමන්ට බිස්නස් එකක් ප්‍රොබ්ලම් එකක් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න පුළුවන්ද බිස්නස් එකක් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න පුළුවන්ද කොච්චරක්මට ඩප් වෙන්න පුළුවන් ඩප් වෙන්න පුළුවන් කියන අපි දැන් අපි IT සර්විසස් කම්පනි එකට ගියොත් අපිට එක ප්‍රොජෙක්ට් එකක් එක ඉන්ඩස්ට්‍රි එකක් එක්ක වැඩ කරන්න වෙයි තව එකක් තවත් ඉන්ඩස්ට්‍රි එකක් එක්ක වැඩ කරන්න වෙයි කොච්චරක්මට ඩප් වෙන්න පුළුවන් කොච්චරක්මට ඉන්ඩස්ට්‍රි එකක් තේරුම් ගන්න නැත්නම් බිස්නස් එකක් තේරුම් ගන්න බිස්නස් එකේ ප්‍රොසෙස් එක තේරුම් ගන්න පුළුවන්ද කියලා. ඒකට ටෙක්නික්ස් ඉන ප්‍රොසෙස් මැපින් කියලා වෙනම සබ්ජෙක්ට් එකක් තියෙනවා ඉගෙන ගන්න රයිට්. එතකොට ඒ වගේ ඒරියාස් වල අපි එක්ස්පර්ටිස් කරගන්න අපිට කෝල් කරන්න කැමති නැත්නම් අපිට ඉගෙන ගන්න පුළුවන් ඒ ඒරියාස් වල මොකද අපිට ටිප්ස් තියෙනවා ඒවා සාර්ථකව එහෙම ඇඩප්ට් වෙන්නේ කොහොමද කියන එක රයිට්. කන්ටිනියස්ලි ලර්න් කරන්න තියෙන ඇටිටියුඩ් එක අනිවාර්යෙන් හදා ගන්න. මොකද මේකදී කවදාවත් ඔයාලට ලර්නින් නවත්තන්න බෑ රයිට්. අපි කොච්චර උඩට ගියත් අපි ස්ටිල් අලුතෙන් වෙන දේවල් කියවනවා. ගොඩක් දවසට වෙලාවෙන් කරගෙන දෙනවා දිනපතා දේහවස අලුතෙන් වෙන දේවල් ගැන කියවලා තේරුම් ගන්න. මොකද අපි සොලියුෂන්ස් දෙන එක අපි කරන්නේ ප්‍රශ්න විසඳන එක. අපි විසඳන්න තියෙන එලිගන්ට් විදියට අපි බලන්න ඕනේ විසඳන්න. එතකොට අපේ ඔප්ෂන්ස් අපි ඔලුවේ ඔප්ෂන්ස් හැම වෙලේම ප්‍රශ්නයක් සෝල්ව් කරන්නකොට අර එක සොලියුෂන් එකක් අපේ ඔලුවේ නෙමෙයි ඕල්ටර්නේටිව්ස් කියන එක අපිට එන්න ඕනේ. එතකොට හොඳ ආකිටෙක්ට් කෙනෙක් සොෆ්ට්වෙයාර් ආකිටෙක්ට් කෙනෙක් කියලා දන්නේ. එයාට ඕල්ටර්නේටිව්ස් නැති ආකිටෙක්ට් කෙනෙක් හොඳ ආකිටෙක්ට් කෙනෙක් නෙමෙයි කියන එක තමයි අපි හැම වෙලේම කියන්නේ. එතකොට අපිට හැම වෙලේම හැම දෙයකදී මෙහෙ අර එතකොට තමන්ගේ නොලෙජ් එක තමන් කොච්චර අප් ටු ඩේට්ද කියන එක කොච්චර වර්ස්ද කියන එක බලපානවා රයිට්. එතකොට අපි ප්‍රොජෙක්් ප්‍රොඩක්් මනේජ්මන්ට් ගැන කතා කර කමිනිකේෂන් ගොද වාට හැමලේම නොන්න අයිට කෙනෙක් විදිට වාට කමිනිකේට කරන වෙන ගොඩක්ට අයිට අඇත්තක කියලට වෙන්න පුළුවන් මජරට of ටීම ඉන්න පුළුවන් අයිට නම් එතකොට අර ඒගොලොත් එක කමිනිකේට් කරනකොට සමාරලාට අර එතන ගැප්ටයක් හැදන්න පුළුවන් ඒ නිසාර තමන් හැමලේ මේ කමිනිකේට කරන්න එතන් ගේ ඩක්ට පිටි ඕන ඒගොලොත් කමිනිකේට කරන්නත්තන් ඒ ටෙක්නිකල් ඒරියස් ගැන ස්ලයිඩ් හරි හැමලේම අවබෝධකින් ඉන්න බලන්නවන මං කියන ඉන්ඩෙප් තිකර ගන්න මේ නමුත් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තියාගෙන ඉස්සරහට යන්න ඕනේ. මම හිතන ඔය අර දැන් අපේ රක්ෂිත කීප දේවල් වලට පොඩි ඇඩිෂනයක් කරපු දේ තමන් කරේ මං හිතනවා ඒ වගේ දේවල් අනිවාර්යෙන් හදාගන්න ඕනේ. ඒ වගේ ඉතින් අර awareness එකත් එක tools ගැන Jira Confluence වගේ දේවල් ගොඩක් පාවිච්චි කරනවා. ඒක technical ද non technical ද කියලා නෑ. project එකට ගියාම use කරන්න වෙනවා. ඉතින් ඒ වගේ දේවල් කොහොමත් on the job ඉගෙන ගන්න පුළුවන්. නමුත් අර soft skills කියන දේ තමයි ගොඩක් මං හිතන්නේ වැදගත් වෙන්නේ professional knowledge එකට අමතරව කියලා මම හිතනවා.
දැන් අපි කතා කරා ස්කිල්ස් ගැන කෙනෙක් තමන් තුළ වර්ධනය කරන essential skills මොනවාද non IT roles ඇතුළට යද්දී. දැන් මම අහුවොත් non IT background එකක් තියෙන කෙනෙක්ට IT industry එකට එයා ඇතුල් වෙනකොට එයා පය තියෙනකොට එයාට මෝන දැන්න වෙන්න පුළුවන් challenges මොනවාද? අපි අනිවාර්යෙන්ම අවධානය යොමු කරන ඕන කාරණයක් තමයි අපිට මොනවාද මෝන දැනෙන challenges. Mr. Kaso චලෙන්ජස් කියොත් අපිට කෙලින්ම ටොප් ඔෆ් හෙඩ් යන චලෙන්ජ් එක තමයි මට හිතනවා ටෙක්නිකල් නොලෙජ් එක කියන එක. මොකද ඒක නොන් IT කෙනෙක් සමහරවිට ටෙක්නිකල් නොලෙජ් එකක් නැතුව තමයි ඉන්න වෙන්නේ ඉන්ඩස්ට්‍රියට යනවන. නමුත් එහෙම එනකොට අර එක පාට ඇවිල්ලා ප්‍රොජෙක්ට් එක කොලැබොරේට් කරන්න පටන් ගත්තාම ඒගොල්ලන්ට ටෙක්නිකල් ජාර්ගන්ස් අපි එක එක දේවල් කතා කරනවා රයිට්. ඒක සමහර ඒවා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට එතන පොඩි ෆ්‍රික්ෂන් එකක් මුලින් එන්න පුළුවන්. එතකොට අර ගොඩක් කලාවට අපි ඉන්ඩස්ට්‍රිකට එන්න ඉන්නකොට සාමාන්‍ය ඇට්ලිස්ට් අපි ප්‍රොජෙක්ට් එකක් මැනේජ් වෙන්නේ කොහොමද නැත්නම් එජයිල් වගේ කන්සෙප්ට්ස්. එතකොට සාමාන්‍යයෙන් බේසික් දේවල් සාමාන්‍යයෙන් ක්ලයන්ට් සර්වර් ඇප්ලිකේෂන් එක වැඩ කරන්නේ මොකද ඔය පොඩි පොඩි අර කන්සෙප්චුවල් නොලෙජ් එක චුට්ටක් ඔයා අරගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට ඔය LinkedIn ලර්නින් වල නැත්නම් කෝසරා වගේ තැන්වල නැත්නම් ෆ්‍රී කෝසස් සෑහෙන ඔන්ලයින් තියෙනවා. නිකන් ෆන්ඩමෙන්ටල්ස් ටික කියන්නේ කොහොමද ප්‍රොඩක්ට් එකක් වැඩ කරන්නේ software එකක් කොහොමද වැඩ ගන්න මොන කොහොමද client server නැත්නම් අපි නැත්නම් web world wide web කොහොමද වැඩ ගන්න වගේ අර conceptual knowledge ටික ඉස්සෙල්ලා උඩ අරගෙන industry එකට આવොත් ඒගොල්ලන්ට මම හිතනවා මේ friction එක අඩු කරගන්න පුළුවන් කියලා. ඒක no brainer එකක්. නමුත් ඒ වගේම තව දෙයක් තියෙනවා මම කලින් කතා කරපු දේ කොච්චර ඉක්මනට adapt වෙන්න පුළුවන්ද කියන දේ adapt වෙනවා කියන එක challenge එක. මොකද හැම වෙලේම අපි technologies ගත්තාම අපිට දැන් වැඩ කරන්න වෙන ටෙක්නොලොජි සමහරට මාස 3කින් 4කින් change වෙන්න පුළුවන්. ටෙක්නොලොජිස් change වෙනවා නැත්නම් ඒවා upgrade වෙනවා. එතකොට හැම වෙලේම up to date ඉන්න ඕනේ දේ තියෙනවා. ඒක ඇත්තටම challenge එකක් විදිහට වන්නක් නෑ even technical කෙනෙකුට. right? ඒතර හැම වෙලේම අර නිකන් tech crunch වගේ නැත්නම් wired වගේ දේවල් කියන්නේ applications install කරගෙන තියාගන්න notifications on කරගෙන තියාගන්න තරමට ඒක මොකද ඒක up to date නේ හැම වෙලේම දන්න මොනවද industry එකේ වෙන්නේ කියන එක. ඒ වගේම අනිත් වෙන තවත් challenge එකක් තමයි communication gap එක. ඒකත් මම කලින් answer එකේදීම mention කරා. right? මොකද හැම වෙලේම business communication technology side එක කතා කරනකොට technical කෙනා ඒක ප්‍රශ්නයක්. ඇත්තටම අපි බලනවා අපි company එකක් organization එකක් විදිහට අපි බලනවා IT නැත්නම් technical කට්ටිය software engineers ලව කොච්චර හොඳට business process තේරුම් ගන්න තැනට ඒගොල්ලන්ව දානවා. ඒක අපි key performance indicators වලට අපි දාලා දෙනවා කොච්චර හොඳට යා business understanding එක නැත්නම් අපි solve කරන ප්‍රශ්නේ business perspective එක නැත්නම් actual අර practical perspective කොච්චර හොඳට තේරුම් ගන්නවද කියන එක වැදගත් problem එකට අපි solution එක දෙන්න ඕනේ. නැත්නම් ඔය validations වගේ දේවල් නැත්නම් rules වගේ දේවල් අපි code කරනකොට ඒ අර understanding එක නැත්නම් හැම වෙලේම ඒකයි හැම වෙලේම requirement එකයි actual output එකයි අතර gap එකක් තියෙනවා කියන එක ඉස්සෙල්ලා ඉඳන්ම norm එකක් විදිහට ඉන්නේ. ඒකයි understanding එක නැති වෙන එක. මොකද ඒකට communication කියන එක ගොඩක් වැදගත් වෙනවා. right? communication and දෙයක් කියවලා තේරුම් ගන්න නැත්නම් අර problem solving thinking කියන එක. මොකද ඒ communication gap එක මාර challenge එකක් වෙනවා. දැනට තියෙන challenge එකක්. මොකද අපි practically දකින challenge එකක්. එතකොට අර ඒකටත් අර ටෙක්නෝලොජි බිස්නස් බිස්නස් ඒ බ්‍රිඩ් එක හැම වෙලේම තීරුම් අරගෙන ඒ ටූල්ස් එක නිතර වැඩ කරලා දේවල් කියවලා තමයි ඒ ගැප් එකත් අපිට ක්ලෝස් කරගන්න වෙන්නේ. ඒ වගේම තව නිකන් අපි වෙනස් විදිහට හිතුවොත් අපිට non technical කෙනෙක් මේ පැත්තට එනකොට ඒ කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. අර තමන්ගේ වැලියු එක ප්‍රූව් කරගෙන ඒකත් මම ඔයාලට කිව්වා අර පිචින් වලදී තමන්ට ෂයින් වෙන්න පුළුවන් පැති මොනවද කියන එක තමන් අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. රයිට්? මොකද නැත්තම් වැලියු එක ප්‍රූව් කරන එක නැත්තම් ප්‍රොජෙක්ට් එක ෆුල් ඔපරේෂන් එකක් ගන්න වෙනකොට තමන් කොහොමද එතන අර හයිලයිට් වෙන්නේ නැත්තම් තමන්ගේ වැලියු එකක් පෙන්වන්නේ කොහොමද කියන එක ගොඩක් වැදගත්. ඒකට ඒකට අර තමන් එක්ස්පර්ටීස් එක මොකක්ද නැත්තම් බිස්නස් පැත්තෙන් ඉන්න පුළුවන්, මාකටිං පැත්තෙන් ඉන්න පුළුවන්, HR පැත්තෙන් ඉන්න පුළුවන්. කොහෙන් ආවත් තමන්ගේ තියෙන දැනුම් පරාසය තමන්ගේ ස්කිල් එක ඒක පුළුවන් තරම් ෂාප් කරගෙන ඉන්න අප IT පැත්තට ආවට කමක් නැහැ. නමුත් අර ඔයාගේ ෂයින් වෙන ඔයාගේ එක්ස්පර්ටීස් එක හැම වෙලේම යුනික් කරලා තියාගන්න. ඒකේ
පරපිරිටම දැනගන්න කියන එක තමයි තව දෙයක් තවත් කලගත්ද අමගේ වැලියක ප්‍රෝ කරගන්න පුළුවන්ගන්න අනිත්දේ තමයි ඇඩප්ටන එක කැන ජයිල් ඇන්යිට ලෝස්ට ඩක්න එක මහින අපි රක්ෂිතයමයි දෙන්නම කලිනුත් කිව නිසයික කියන්න දෙයක් ලොකුට නෑමද වක් ලෝස් තේරුම් ගන්න ඕන ප්‍රජෙක්්ටයක් ඩිලිව කරනකොට අපි ස්ටාර්ට් එකෙද එන්දකට යන මෙතරලෝජිස් යන මෙතරලෝජිස් අන්ඩස්ටෑන් කරගන්න නොද ඒක අන්ඩස්ටෑන් කරනතු වාටර වාට ඉන්න ෆේස් එක එන චලෙන්ජස් නත ඊලක ෆේස් යනකට මොනවදම ඩෙඩිවෙන්න ඕන යන් ඒ විදිවල් කලින් වාට අන්ඩස්ටෑන්ඩිග ගණ්ඩේ මෙතරලෝජි ස්ටඩී කල තියෙන්න්න වෙනවා අනිත්දේ තමයි සෙකරිටන් කම්පලන්ස් පැත්තමකොද බේසික් සයිබ සෙකරිටි නං සඩී කල තියෙන්න්න වෙන දැන් ගත්තාම ඉන්දස්ට්‍රීක මොකද අපි තන්නවා ප්‍රජෙක්ටීම කොඩන්න ස්ටාර් ලාස් ඉන්ජිනීටීමක් ඉන්න වගේ ඕගනයිසේෂන් එක හයිලි දේවල් වැලියු කරනවා නැත්තඟ පවා ගොඩක් හොඳ සලූෂන්ස් ටිලිව කරනවා නමුත් අපි අහිත නොවන නොන්න අයිට කෙනෙක් සයිබ සිකට පැත්තේ දැනුම නැතුව ආවොත් එක පොඩි ඇක්ෂන් එකින් අර තියෙන ඔක්කොම රෙපියටේෂන් එක අයිංගලන් පොඩි ක්ෂණ එක උදාහරන එක උදාරනනවා මොනහරක පාසඩ් එකක්වා කෙලි මීමල් කරන පලේන් ටෙක්ස් නැත වත්සක් කරනවයි කලයන් කෙරතරයි එතරින්ම කරයි එතරින්ම ආගේ රෙපියටේෂන් එක බුද සිකට ඩේට සිකට පොලිසිස් ඒ අන්ඩස්ටෑන් එක හරිටම තියාගන්න බුද කෙනෙක්වා මේෂ කරන්න ඕගේ පොඩියක්ෂන් සුලින් වෙන්න පුළුව සමාරෝගන සමර කලයින්ස් අපිට හම්බලන හෙම ඒවගේ දේවල් හරියට ලොක්කු වැලිව එකක් දෙන ඒ නිසා ඒ පැත්තක ලොක අන්ඩස්ටෑන්ඩිං තියාගන්න වෙනවා මට හිතන විදියට ඔය ටිකතාව මට ඇතර මතක්කෙන් රක්ෂිත මහට කන්තින ස්ට්‍රක්ෂිත මම හිතන්නේ කසු නොක්කොම කව කරා මම ඊට ඇඩිෂනල් චැලෙන්ජ එකක් විදියට දැක්කොත් දකින්නේ සමහර වෙලාවට අර සැලරිකන්සන් තියෙන්න්න පුළුවන් ස්පෙශලි අයිට කම්පැනියකට එනවනං සැරටි ගැප්ස් ඒ වගේ දේවල් එන්න පුළුවන් බටර කසුන් මට මතකයි කලින් මෙන්ෂන් කරා එතකොට අනිවාර්යෙන් ටෙක්නිකල් ස්කිල්ස් ගැන කෝඩිං කෙසේ වෙතත් ඒ කට්ටියට ඉන්ඩෙප් අන්ඩස්ටෑන්ඩිං එක ඒන අයිට ඉන්ඩස්ට්‍රේ එකේ හදාගත්තොත් ඒ වගේ චලෙන්ජ සොවකම් කරන්න පුළුවන් ඒකැනේ අනිවාරෙන් ඒ කට්ටියට ඒකොලන් ස්කිල්ලවල් එක අප් කරන්න වෙනවා ඒ තියන අයිට ටූල් සොල නොලේජ් එක එහමනත්තම් ප්‍රජෙක් මනජමන් ටෝල්ස් ඒ වගේ එක මම හිතන්නේ ඒක තමයි අනිත් ඔක්කම වගේ කසන් හොඳර එක්ස්පලේන් කර දැන් අපි එකන අපිට දැන් ප්‍රශ්න නැතිවෙන තරවන මෙහෙන උත්තරවලින් හැම ප්‍රශ්නම කවෙන විදියට කතා වනා මට දැන් අපේ මිස්ට කස්සෝනය වගේ මිස්ට රක්ෂිත කලින් කතා කරදදි කිව්වා කමියනිකේෂන් ගැප් එක ගැන සෝ මේ කමියනිකේෂන් ගැප් එක කියන එක ගොඩක් කලාවට කම්පැනිකක් ඇතුලේ IT සහන අන්IT ටීම්ස් වැඩ කරද්දි මට අහන්න එතුලා කොහොමද ඕන් ඕන්ගේ කාරය ඉෆෙක්ටිව්ලි කරන්න නම් ඉකැන මේ කමියනිකේෂන් බයස් ඊට පස්සේ තව චැලෙන්ජස් තියෙනවානේ ඒ චැලෙන්ජස් ඔක්කොම කම්පැනිය එක ඇතුළට කම්පැනිය එක කියන එක ඇතුළට ගත්තම කොහොමද මේ ටීම්ස් එකතු වෙලා ඕන්ගේ කාර්යභාරය ඉෆෙක්ටිව්ලි කරන්න ඔබට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක ඕන්ට ඒ කියන්නේ ඔබ හිතන්නේ කොහොමද ඉෆෙක්ටිව්නස් එක හදාගන්නේ මේ ටීම්ස් එකට එකතු වෙද්දී මිස්ටර් කසොන් ඔව් ගොඩක් කලාවට ඉෆෙක්ටිව්නස් එක කියන එක වැඩි වෙන හැම්බලේම අපිට වැඩ කරන්න වෙන ටීම්ස් එක්කනේ ටයිම් වැඩ කරන්න වෙන අවස්ථා හරි අඩුයි එතකොට හැම්බලේම අපි අපේ ටීම්ස් වලටත් අපි ඉන්ටර්නල් ටීම්ස් IT හෝ නන් IT දෙගොල්ලන්ටම ගෙදර තමයි හැම්බලේම අපි යන්න එක ඔබ්ජෙක්ටිව් එකන එතකොට හැම්බලේම ඔබ්ජෙක්ටිව් එක හරියට අන්ඩස් අවබෝධ කරන ඉන්න වෙනවා ඔබ්ජෙක්ටිව තේරෙන් නැත්තන් අපි දැන්කන ටාස්ක එකේ අපි මොකක්හරි ටාස්කය කරන්න ඒක වැලිව එක රකවට තේරෙන්න එතකොට බොද ෂයාඩ් ගෝල්ස් එක්ක හරි කිය කමිනිකේෂන් ඇප්යක් තියාගෙන යනක වැදගත් තමන්ට හැවලේම දැන් නොන්න අයිට කෙනෙක් විදිට කුඩක් ප්‍රශ්න තියෙන්න්න පුළුව සමහර කෙනෙක් එකකන එක කෙනගින් කෙනට තමන් ඇටිටියුඩ් වල වෙන සක්තියන එතකොට කෙනෙක් තැන්න පුළුවන් හරි මම යට මෙයාගේ දෙයක් මේක කඩිෆයි කරගන්න අහන්න හිතනොත් මෙයාට කරදරයක් වෙන්න පුළුවන් අන්න හෙම අර ඒවගේ එක දෙවල් තියන්න පුළුවන් ටීම එක තව කෙනෙක් තන්න පුළුවන් හරි කෙනෙක් මගින් දිය අහනක කරදරයක් කර හිතනගෙන එකින් හපුළු මට කරදරයක් අහනෙක් නමුත් ඒ හැම බැලන්ස් දෙයක්ම අපි ටීම් එකට වැඩ කරදි බැලන්ස් කරගන්නම වෙනවා ඩක ටීම් එකට අපි කවර ටීම් එක ඩ්‍රයිව් කරන කෙන ඒ එක්ස්පෙක්ටේෂන් සෙට් කරන්න ඕනේ හැම්බලේම
අපි යන්න ෂයාඩ් ගෝල් ලක්වනේ තොට අපි කමිනිකේෂන් කියනදේ හරිම කලිය තියාගන්න කිසිම අර ඩව් එකක් කිසිම කෙනෙ කතේ තියෙන්න්න බෑ ඕනකට බයනතු කතා කරලා තමන්ගේ ඩවස් කරිෆයි කරන ඉස්සරට යන්න එතකට කමිනිකේෂන් කියනක කලියර තියන තම ඉන්ට්‍රෝවට් කෙනෙක් වන්න පුළුව එක්ස්ට්‍රෝට් කෙනෙක් ඉන්ට්‍රෝට් කෙනෙක් උනහම සමාර කලාට කතා කරන්න බයන්න නමුත් එහෙම ඒව තියාගෙන එහෙම උනොත් අඩුම තමයි තමන්ගේ ඉන්ට්‍රෝවට් නැස්සක වෙන දේවල්ලට තිල අඩුගන කමිනිකේෂන් කිය සයිට් එකට අඩුගන පක්ෂණයක් කන්න බයනතිකම ගෙන හට තියාගන්න වෙනවා කමිනිකේෂන එක කී එතට ෆෙක්ටවනස් එකට කමිනිකේෂන එක කී අනිවාරෙන් ඊට පස්සේ අපිට දන තව දෙයක් තමයි අර ඉෆෙක්ටවනස එක වැඩිගන්න පැමිලීම ටූලිං කියනදේ බලපානම නවනත් මුද අපි ගත් අපි ප්‍රජෙක් මනජමටල පියස් කන අපේ ඔබනසන ජීර පාච්චි කන සමාරය ඔය නැකන් ෆෙලෝ වගේ දේවල් පාච්චි කන ඇති නොද චීර වගේ අර අඩුගාන එක දෙක ටූල්ලක් එක වැඩගන්න ොද තමන්ගේ ඉෆෙක්ටවනස්සකට ටූලිං බලපාන මුද අපි ජීරගත්තු අපි මනජමට එකවිදි අපි හැමලේම අපේ ටීම් පුෂ් කරනවා අපි ජීර බලට කර නිසා ජීර හරිට යස් කරන මොද අපි හැමලම ස්ටප්ෂොට් එකතින ප්‍රෙක්් කොතන තියන හොමද පෝග්‍රෙස්ෙන් රයි් අපිට මුද ජීරදින බර්න් ඩවන් චාට්ක් කියල එකක් මුද බර්න් ඩවන් එකින් අපිට බලාගන්න පුළුවන් හරි තැන් තාම ප්‍රෙක්් ොන් ටක්ද ඩීවටලාද ඩීවටලන අපි ටක්ගල ඒ මැනේජන චීර බෝඩ් එකට ගිල්ල අපිට බලන්න පුළුවන් මොන ටාස්ද ස්පිල්ලලාතින් මොන ටාස්ත ඕලප්ලත් එතකොට ඒකට ඉටස අදාරගෙනට කතා කරලා ොද ඒකතම එතකර මං කියන අදාරගන කතා කල ප්‍රශ්න විසගන්න පුළුවන් එතකට ටල්ස් මුදේ ඉෆෙක්ටවනස්ට ගොඩම් බලපානවා රයි ොද කමිනිකේෂනට අපි පාච්චි කරන අපින Google ජීස්විටස් කාරක Google ොලක් තමන්ට චට් අපපලිකේෂනක් වගේ ඒවන හැමෝටම් පාච්චි කරන පුළුවන් නිසා ඒ ඒවා බේසික් දේවල් නමුත් අර හැම්වෙලේම තවදයක් තමයි අර ටූලිං වල්දිගත්තුත් හැම්වෙලේම දැන් ඉස්සරාට වෙන හැම සෙක්ට එකකම මංහිතනවා ඩේට ඇනින්සයිටස් කියන දේ වදගත් අපි ටෙක්නෝලජි පැත්තිං ගත්තත් අපි හැම්වෙලේම ඇනලිටික්ස් කියනදේ දැන් කීව එකක් වෙලා තියෙනවා ඒ වගේම අපි ටෙක්නිකල් පැත්‍රගත ඔබ්සර්බිලි කෙනෙක කියක් කලා තියෙන ඒ නිසා අර ඩේට ඇනලිටික්ස් කියන එකත් ඇත්තරම් වැදගත්තේ ඒ පැත්තේ නොරේජ්ජක අපි තියාගන්න එක අපි කතර කොමන් ගෝල්ලෙකට යනකනෙකට ගෝල්ලෙක දැනකොට හැමෝටම තින්න ඕන දැනන්න ඕන ශිප්ක කියන එක ප්‍රශ්නයක් තමන්ට චෝකන්න නම ඕන් කරගන්න ඕනේ පුදේ ඕන් කරගන්න කෙනෙක් පුළුව සර්ෆෙස්ලවෙල්ලකින් කර ප්‍රබ්ලම එක සෝල් කළ දන්නත් පුළුව හැබ ඕන ශිප් එකත්වා බලවා මේක ඒවස් මනෝද මේ නැත්තන් අපි කියනවා කේසස් මනවාද මේ අපි මේ සෝකන ප්‍රබ්ලම එකට එන්න පුළන් කේසස් මනා මේක වැරදින්න පුළුවන් තැන් මොන අර ඇඩිෂනල් තිංකින්ග දාන අපට ඕන ශිප් කෙන කොල තිබුණ එතකොට ඒ වගේම මටතන ෆෙක්ටවනස එක වැඩිවෙන්න වෑනස්සක නැතන් ටෙක්න තමන්ගේ නොලේජ්ජක වෑනස්සක කන්ටිනිස් ට්‍රේනිංස් වලට යන එක ඒවගේ දේවල් වලින් ෆෙක්ටවනස අනිවාරෙන් වැඩිවෙනවා මට හිතන දි ෝඩිකමකට කමිනිකේෂන් කියක තමයි කීම මොකද හැමලේම ඉවන් අපි කනොට අපි හැමලෙම ෆීඩ බැක් දෙන්න හැමලේම ප්‍රොසෙස් ඉම්පලෝ කරන්න රයි කරන්න ඒ හැම දේටම කමිනිකේෂන් කෙනෙක් කියක් මංහිතන ඔය කියපු ටික තමයි මට දැනට මතක්න්නේ එෆෙක්ටනසි ගඩි කරගන්න ස්ටරක්ෂිත ඉතිං මං අහනි කැමති දැන් ඒ කතා කරන්නේ මේ ඉෆෙක්ටනස් එක ගැන ඔබ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක ඇතුළ දැකපු රියල් වර්ල්ඩ් එක්සාම්පල් එකක් තිබුණද මේ ඉෆෙක්ටනස් එක කොහොමද ටීම්ස් එක අතර වැඩ කරද්දී හදා ගන්න ඕන කියන එක ගැන ඔව් ඒකැන ඇත්තටම මං මෙහෙම කිවොත් අපි කම්පැනිය ඇතුළේ ගොඩක් කියවස් කරන්නේ එජයිලිස්ක්‍රම් එතකොට මේ ඇජයිල් මෙතලොඩි එක ඇත්තටම කියන්නේ මේ ගැප් එක ගොඩක් වෙලාවට අඩු කරන ප්‍රොසෙස් එකක් මොකද අපිට තියෙන ෂෝට් ස්ප්‍රන්ස් එතකොට අපේ තියෙන මේ හැම ටීම් එකක්ම එකැන අපේ මේ කොස් ෆංශනල් ටීම්ස් හැමෝම එකතු වෙනවා එකන්නේ ෂෝට් ස්පෙන්ට් වයිස් හැමතිස්සෙම කතා කරනවා ඩිස්කස් කරනවා ඉතින් ගොඩක් වෙලාවට ඒකෙන් පුළුවන් කැනෙ කසුන් කිව්වාගේ මේ කමිනිකේෂන් එක තමයි හැමතිස්සේමනේ කියන්නේ මහිතන්නේ හැම එකරම කියන්නේ ඕනම දේක රිලේෂන්ශිප් එක වුණත් කැනෙ මොන විදික රිලේෂන්ශිප් එක වුණත් ඇත්තරම
මේන් කීපොයින්ට එක තමයි කමිනිකේෂන් එකන. ඉතිං මේ වගේ IT සෙක්ටගේ අපි ජල් මෙතල්ටස් වගේ යුස් කරන්න අතර මේ ගැප් එක අඩු කරගන්න. ඉතින් මට දැනිච්ච එකන්නේ මගේ එක්ස්පිරියන්ස එක මට දැනිච්ච එකන ලොකුම දේ තමයි මේ අපි ජර් මෙතල්ලෝජි සියස් කරද්දි අපිට පුළුවන් මේ ඉෆෙක්ටවනස් එක වැඩි කරගන්න මොකද නිතරම අපි හැමෝම හම්බේනවා ඩිස්කස් කරනවා එහෙම. අනිත් එක තමයි ප්‍රොප ඩොකියමන්ටේෂන් එක ඒ ඩොකියමන්ටේෂන් එකේදීත් ඒකැනේ අපේ ඇත්තරම ඩොකිමෙන්ටේෂන් දෙකක් අපි මේන්ටෙන් කරනවා වැඩ කරද එකක් තමයි ඩිවල්ප ඩොකිමෙන්ටේෂන් එක අනිත්තක ප්‍රජෙක් මනජ්මට එක දැන් ඩොකිමෙන්ටේෂන් එක ඒකෙදී මම දකින ප්‍රජෙක් මනජ්මට එකට දැන් ඩොකිමෙන්ටේෂන් එක ගොඩක් ඉෆෙක්ටව් මේ නන්නයිට ප්‍රොෆිෂනල් රෝල්ස් එක්ක අපිට කමිනිකේට් කරන්න ඒ වගේම ඒ කට්ටියක තියෙන අයිඩියසුත් පහලට ගණඩන කලින් කසුන් එක්ස්පලේන් කර වගේ ප්‍රජෙක්ට කියන රෙක්වාමන්ට එක හරියට ඇත්තරම ඩිවලපට තේරුම් ගණ්ඩ බැරිනම් ඩිවලප හිතාගෙන වෙන දෙයක් ඩිවලප්කන් අන්තිමට ප්‍රඩක්් එක තියෙන වෙනම දෙයක්න. ඉතිං ඒ වගේ ප්‍රොප ඩොකියමන්ටේෂන් එක මම හිතනවා ඒක ඇත්තරම එෆෙක්ටව් වෙනවා අපි වැඩ කරන කම්පැනිය තුළේ අනිත් එක කම්පැනියට ස්පෙසිෆික් ෂයාඩ් ලැංවේජ් එක හදාගෙන තියෙන එක අපි මොක් හරි මීන් කරු සමහරවිට එකම වර්ඩ් එක ඒකට ගොඩක් මීනිික්ස් තියෙන්න්න පුළුවන් ඒ වගේම එතකොට කම්පැනියක් ඇතුළෙත් අපි කරන ප්‍රජෙක්් එකට අදාළව එක වර්ඩිං සබ යස් කරන්න පුළුවන් සමහර වෙලාවට ඒවා ගොඩක් වෙලාවට කමිනිකේෂන් එකම තමයි එතකොට අපි කොමන් වොකබුලරිය එක කදාගන්න ඕනේ එක්කෝ ප්‍රජෙක්් එකට අදාළ එහෙම නැත්තන් කම්පැනී එකේ තියෙන දේවල් එහෙම නැත්තම් ප්‍රජෙක්් ලික්වමන්ට එක වගේම ඉට පස ඩිවලපස්ලා අනිත් පැත්තට කමිනිකේට් කරන්න ගොඩක් වෙලාවට අපි කියනවා ටෙම්පලේට් යස් කරනවා එකන්නේ හිතන් අපි යස් කේස් එකක් නම් අපි මොකක්ද ප්‍රශ්නය ඉට පස රියල් වර්ල්ඩ් යස් කේස් එක මොකක්ද සොලියෂන් එක ඊට පස්සේ මොකක්ද අපරෝච්ච කර ඒ වගේ අපි ටෙම්පලේට් එකක් යස් කරලා හැමෝම කතා කරන එකෙන් මංහිතනවා ගොඩක් වෙලාවට ඉශස් අඩු කරගන්න පුළුවන් ඇන් ගැප්ස් අඩු කරගන්න පුළුවන් මොකද හැමෝම තමන්ගේ ඉන්ෆෝමේෂන්ස් දෙන්නේ එකම විදියකට මංහිතන්නේ ඒටික තමයි හොඳට මත්දස මාතෘකාව මෙවෙද්දී අහගේ නොගල හැම කෙනෙක්ටෙන් පැහැදිලි අප බලාගෙනන්න මට අන්තිමට එක් ප්‍රශ්නයක් අහන්න හිතන අපිටතව බොහොම පුංචි කාලයක් මට ඔබෙන් ඕනේ එක වගන්තියක පියතුරක් දැන් ඔබට නන්නයිකි කරිය අයිති ශේෂ්‍රදර නන් ටෙක්නිකල් කරිය එකට පිරිසන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට දෙන්න පුළා හොඳම ඇඩ්වයිසක් මොකක්ද ස්ටලක්ෂිත එක වාක්‍යකින් කියන්න ගියොත් හොඳම ඇඩ්වයිස් එක මට දෙන්න තියෙන හොඳම ඇඩ්වයිස් එක තමයි තමන්ගේ නන්නයිට කැරිය එක ඒකේ හොඳ එක්ස්පර්ටස් කෙනෙක් වෙන්න මොකද ඒක තමයි යාට තියෙන ලෙවරේජ් කරන්න තියෙන හොඳම ඇසෙට් එක මොකද ඕරඩි ටෙක්නිකල් ස්කල්ස් තියෙනවා ටෙක්නිකල් ටීම්ස් කාව බට් එයාගේ තියෙන ඩොමේන් නොලේච් එක ඒ ඩොමේන් එක හොඳම එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඒ ගමම්ම IT ටූල්ස් යස් කරන්න ඉගෙන ගන්න මොකද IT ටූල්ස් නැතුව අද කාලි ස්ටඩි කරන්නවත් බැහැ ඒ ෆැමිලිටියකැන් ඩොමේන් නොලේජ් එක ස්ටකස්ස මන ගැනති නැත්‍රමර මම කලේ තමයි හැම්බිලේ මර අයිටන් බිස්නස තර තියෙන ගැප් එක බ්‍රීච් කරන්න තම් බ්‍රිච් ගැප් බ්‍රිච් ගැප් කියනවේ ඒ ගැප් එක බ්‍රිච් කරන්න ඉගෙන ගන්න ඇතුර ඒකට වාට ෆන්ඩමෙන්ටල්ස් ඉගෙන ගන්න එක අයිටන් ටෙක් දෙපැත්තම බැලන්ස් කරලා ඉගෙන ඒ නොලේජ්ක දෙපැත්තම ඉගෙන ගන්න එක සාකලබරේෂන් කියන දේ වැඩගත්වෙන මහිතන ඒ තියෙන බ්‍රිජ් එක සොරි කැප් එක බ්‍රිච් කරන එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නය එනිසා මොහිතන ඒක ඉගෙන ගන්න ඒක කරන්න ඉගෙන ගන්න එක තම මට කියන්න තියන්න දයිස්ක් ඉතිං අද දවස්සේ ඔවට මට බොහොම වැදගත් මාතෘකාවක් ගැන අපි කතා කරේ අපගේ දේශකතුමාල දෙපල මේ මාතෘකාව ඔබට තවත් ප්‍රශ්නයක් නැති තර එකැන මහිතනය අද හොඳටම ගැමුරින්ම හොඳටම එක්ස්පලේන් කරා ඉතින් අපි තන අද අපිට හම්බුරේ මේ මාතෘකාව කතා කරන්න අපිට හම්බෙන පුලා හොඳම දේශකතුමාල දෙපල
ඉතින් ඔබට බොහොම ස්තුතියි අද දවස් අපිත් එක්ක එකතු වුණාට. බලන් ඉන්න හැම කෙනෙක්ටම හොඳ අයිඩියා එකක් දුන්න මේ ටොපික් එක ගැන. ඉතින් ආයෙමත් දවසක ඔබ මේ විදිහටම හමු වෙමින් බලාපොරොත්තු වෙන අද දවසට ඔබට සමුදෙනවා. බොහොම ස්තුතියි දෙපළටම. ඉතින් තාරුණ්‍ය වෙනුවෙන් කවදත් හොඳම දේ කරන්න බලාපොරොත්තු වෙන චොකලාට ආයතනයත් ඒ වගේම IT ක්ෂේත්‍රය තුළ කවදත් කැපී පෙනෙන කර්තව්‍යයක් ඉටු කරන HCL ශ්‍රී ලංකා ආයතනයටත් අපි ස්තුතිවන්ත වෙනවා මේ වගේ සෙෂන් එකක් ඔබ වෙනුවෙන් ඕගනයිස් කරාට. ඉතින් ඔන්නේ වෙබ් පිටුවට පිවිසීමෙන් ඔබට තව බොහෝ දේ දැන ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි හමු වෙමු තවත් සාකච්ඡාවක් සමග තවත් දවසකින් මේ විදිහටම. එතෙක් ඔබ සමට සුබ දවසක් සහ සුබ අනාගතයක්. බොහොම ස්තුතියි. ඔවස්ති බොහොම ස්තුතියි.